කතරගම ගෙදරටත් නඩුවක් වැටේ. කතරගම ගෙයක් තියෙනවා. වාරි මාර්ග රක්ෂිතයට අයිති. නේද? ගේ හදලා තියෙනවා අයිතිකාරයෙක් නේ. ලයිට් බිලක් එනවා නන්දසේන ගෝඨාභය රාජපක්ෂ. එයාගෙන් අහපුවම කියනවා ගෙයාගේ නෙවෙයි එයාගේ ගේ නෙවෙයි කියලා. ඒක නේ අනුන්ගේ ගෙවල් වලට ලයිට් බිල් ගෙවලද? පරීක්ෂණ යනවා. පාස්කු පහරය පරීක්ෂණ යනවා. ක්‍රිස් ගනුදෙනුව නඩුවක් දැම්ම මම දැක්කා. ඉතින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අපේ රටේ අපරාධ වංචා දූෂණ පිළිබඳ ඉතා හොඳින් පරීක්ෂණ කරමින් යනවා. මේ වෙනකොටත් හිටපු ඇමතිවරු 3 දෙනෙක් රිමාන්ඩ්. එක්කෙනෙක් හැංගිලා. කමක් නැහැ හිටපුවා වයි. කවද වෙනකන් ඉන්නද? හිටපු පොලිස්පති රිමාන්ඩ්. ලේසි නෑනේ. හරිද? ඉතින් මොකද වෙලා තියෙන්නේ? රට බලය තනතුරු ධනය ගැන නොහිතා නීතිය ක්‍රියාත්මක වෙන රටක් හදලා තියෙනවා. කාටත් නීතිය සමාන රටක් හදලා තියෙනවා. එඳා මේ වංචනිකයන් දූෂිතයන් පිළිබඳව නීතිය ඉදිරියේදී තවත් පරීක්ෂණ කරමින් ක්‍රියාත්මක වෙනවා. ඉතා ඉක්මනින් ඕගලන්ට මාස දෙකක් එකමාරක් දෙකක් ඇතුළත ගොඩක් ප්‍රවෘත්ති හැදෙයි. අපේ මාධ්‍ය නාලිකාවලට ගොඩක් ප්‍රවෘත්ති තියෙයි. දැන් තියෙන අර විලාපේ ප්‍රවෘත්තිනේ නේද? හවස 7 ප්‍රවෘත්ති බලනවා අඬනවා. විලාපේ ප්‍රවෘත්ති වෙනකොට රටේ ජනතාව බලාපොරොත්තු වෙන ප්‍රවෘත්ති වාර්තා වෙන්න පටන් ගන්නවා මතක තබා ගන්න. ඒ නිසා රට හොඳ දිශාවට හරවලා තිනවා. තීන්දුව తీරන අපි යහපත් ලෙස අරන් තිනවා. දැන් අපිට තියෙන මොකද්ද? මේ ගමන ශක්තිමත් ඉදිරියට ගෙන යාම සඳහා එළබෙන පළාත් පාලන මැතිවරණය මේ මාසේ 6 වෙනිදා. ජනාධිපති ඡන්දේ දුන්නට වඩා වැඩි විශ්වාසයකින් වැඩි බලයක් අපිට මහ ඡන්දෙත් දුන්නා. අපිට විශාල බලාපොරොත්තු වෙනවා. මහා ඡන්දෙදි ලබා දුන්නාට වඩා වැඩි විශාල බලයක් මේ පළාත් පාලන මැතිවරණයේදී ලබා දෙනවා මේ රටේ ජනතාව. ඒ වෙනුවෙන් අපි පෙළ ගැහෙමු. ඒ වෙනුවෙන් අපි නැගිටිමු එකතු වෙමු කියලා ඉල්ලා සිටිමින් මම නතර වෙනවා. බොහොම ස්තුතියි හැම දිනාටම ජය වේවා කියලා ප්‍රාර්ථනා